රාත්‍රියේ ඇදහැළුණු හුළං වැස්සට වැටුණු තැඹිලි අත්තට යට වෙලා නීවන වැට පොඩි වෙලා මිදුල පුරාම කොළ වැටිලා මොනතරම් වැස්සත් ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට වතුර ටිකක් දාන්න ඕනේ. මේ චූටි හිස ඔසවන පැල සීනියාසට මම මේ පෝච්චි කවම් කළා. කිරියාහාර පූජා කරන්න අරගත්තු මැටි පාත්තර පූජා කරලා බිඳලා විසි කරන්නේ නැතිව මම මේ වගේ විසිතුරු දේවල්ට යොදා ගන්නවා. වැස්ස පායපු වෙලාවේ මේ සර්කියුලන්ට් පැල ටික හිටව ගන්න හිතුවා. වතුර වැඩි මේ වගේ දවස්වල මේ පැල කුණු වෙන්න බලනවා. මේ බෝල් එක යටින් බිඳිලා තියෙන්නේ. මේ භාජනයේ සර්කියුලන්ට් බෝ කරලා ලස්සනට හදාගන්න හිතුවා. ඔන්න ඉතින් ආයෙම වහිනවා. ගේ ඇතුළට අරගෙන පැල ටික හිටව ගන්න ගත්තා. අවුව වැටෙනවා. නොහිතපු වෙලාවට වැස්ස ඇදහැලෙනවා. මේ බලන්න බිත්තියේ වන්දෙක් නේද? නංගිගේ පුතා ඇවිත් හිටියා. පුතා හිතුවලු ලොකු අම්මේ බිත්තියේ ලස්සනට පුංචි සත්තු එල්ලලා කියලා. මම යාව හිමීට එළියෙන් ගහකින් තිබ්බා. ඔය අතරේ මම මේ තුන්විරියප්පු කන දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. එතකොට තමයි මට උදේට කන්න මතක් වුණේ. බඩගිනි ආවා. අද උදේට බිත්තර කිරි හොදී කොල්ලු කරි එකක් ගොටුකොළ සම්බෝලයක් හැදුවා. සුදු බදට ගැලපෙන රෙසිපි එක. හදලා බලන්නකෝ. සීතල දවසට බඩගිනිත් වැඩි නිසා
හොඳට ගැලපෙනවා. දවාලට කොස් ටිකක් හිතවතෙක්ගෙන් ලැබුණා. කිරි කොස් හදන්න හිතුවා. හැබැයි පිටිගතිය ටිකක් අඩුයි කොස්වල. ඒත් හොඳට තිබුණා. ගලපලා පිළියෙල කරගන්න ඕනේ. කොයි දේත් රස කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් නම් ටිකක් අවුල් පායලා. කෑම කන අතරේ තමයි දැක්කේ මේ දෙන්නගේ සන්තෝෂෙන් අවුව වැටිලා එයාලගේ ගේ අවට අතුපතරට. අද රෑට රෝල්ස් හැදුවා. ඉඟුරු ප්ලේන් ටිකුත් එක්ක. මේ වෙලාවේ හොඳටම ආයෙමත් ඇස්ස. ඉතින් ආයෙමත් හම්බ වෙනවා. ගිහින් එන්න.